අවසරයි හරිතුන් වහන්ස මට ගැටලුවක් තියෙනවා මගේ චිත්ත මානසික ඒකාග්‍රතාවය පිළිබඳ මට තේරෙනවා මම හැම වෙලේම මනිනවා කියලා. හිතෙන් එක එක දේවල් මැන එක එක දේවල් වලට පැන යනවා. ගොඩක් වෙලාවට සතර කමඨාන් වඩන්න ඕන අවස්ථාවක සමතයෙන් පසුව මරණානුසතිය වඩන්න කලින් වෙන දෙයකට හිත ගිහිල්ලා ඒ ඔසේ සිතුවිලි පවත්නවා. මම කුමක් කළ යුතුද කියලා මා කෙරෙහි පවසති. ඔබ මේ සතර කමඨාන් කරන්න ඉස්සෙල්ලා ඔබේ හිතේ ඇති කරගත යුතු ඒකාග්‍රතාවය පූර්වක්‍ෘතිය ඔබ කරලා නැහැ. අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපතා මේ පියවර පහේ තියෙන්නේ ඔබේ හිත ඔබ ඒ මොහොතකින් එකඟ කරගන්න ඕන තන්පත් කරගන්න ඕන මේ ආනපාන සති සමාධිය වඩන්න. ඒකයි දැන් ගිරිමානන්ද සූත්‍රය ගත්තත් ආනපාන සති සමාධිය ගත්තත් ඒ වගේම මේ කායගත සති සූත්‍රය ගත්තත් මහා සතරාජිපට්ඨාන සූත්‍රය ගත්තත් තව සූත්‍ර ගණනාවක්ම මේ පූර්ව කෘත්‍ය මේ එකඟතාවය ඇති කරගන්න බුදුහාමුදුරුවෝ මේ සංඨාන විතක්ක සූත්‍රයේත් මේ එකඟතාවය මේ ඒකාග්‍රතාවය ඇති කරගන්න ඒක ඔබ ඒකත් පුරුදු වෙන්න ඕන දෙයක් පුහුණු වෙන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ.